දන්නවා මගේ මිනිය මගේ ඇසින්ම දැක්කේ. හරි ලස්සන විදියට මගේ මිනිය තියෙනවා. හැබැයි වටේ ඉඳන් පෙට්ටිය පිටිපස්සෙන් යනවා සොකුණ ළඟට යනවා. එතකොට මගේ අම්මා කෑ ගහලා එනවා අතද කරනවා මට හිතා ගන්න බැහැ මොකක්ද වෙන්නේ කියලා. මිනිස්සුගේ කටහඬක් ඇහෙනවා. ආත්මය නැවත මගේ ශරීරය ඇතුළට එන්නේ. ආයිබෝන් අදත් මම චරිත් මියුසික් YouTube නාලිකාව තුලින් ඔබට ගෙනෙන්නට ලබන්නේ ලස්සන වැඩසටහනක්. මේ අලුත් වැඩසටහනක් බවට මම පත් දෙයි කියලා මම හිතනවා. මොකද අභිමානවත් කතාබහක්. මගේ වැඩසටහනේ නම තමයි අභිමානවත් කතාබහක්. කියන්නේ මම ඉදිරියට ඔබට සතියක් පාසා මේ ගෙනෙන්නට මම සූදානම් වෙනවා. වැඩි කතාබහකට යන්නේ නැතුව අපි වැඩසටහනටම එකපාරටම යමු. මම මගේම ලස්සන අභිමානවත් සංවේදී කතාවක් ඔබට ඉදිරිපත් කරන්නට මම සූදානම් වුණා. ඔබ නොසිතන, ඔබ දන්නේ නැති, ඔබ සිතන්නේ නැති ලස්සන කතාවක්. මේ ඇත්තටම සත්‍ය කතාවක්. සිතාගත්ත කතාවක්, ගොතාගත්ත කතාවකුත් නෙවෙයි. ඇත්තටම හෘද සාක්ෂියට අනුව මගේ මේ සත්‍ය කතාවක් බව මම ඔබට අද සටහනක් තබනවා මේ මෙලෙසින්. අපි කතාවට යමු. මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳිලා 2008 වර්ෂයේදී තුවාල තත්ත්වයට පත් වෙනවා. ඒ කොටිසත්වාදීන් අරවපු මරවුල් නැති බිම්බෝම්බයකට හසු වෙන්නේ. ඒ බිම්බෝම්බට හසු වෙලා අවසානයේදී මගේ දැස් දෙකම එතනදීම නැති වෙලා ගිහිල්ලා මගේ දකුණු අත සදහට මගේ නැහිලා. ඒ අයින් වෙන මොහොතේදී මම ඇත්තටම ජීවිතේ ලැබපු පුදුමාකාර අත්දැකීමක් මේ කියන්නේ. මම ගෙදර ඉන්න අම්මා තාත්තා සහ මං සහෝදරියන් තුන්දෙනෙකුන් යොත් පවුලේ එකම පිරිමි දරුවා. ඒ පිරිමි දරුවා යුද හමුදාවට බැඳිලා යුද්ධයේ සටනේදී තුවාල ලැබුණාට පස්සේ ලැබපු මහ අභිමානවත් අත්දැකීමක් පිළිබඳව තමයි දැන් ඔබට මම මේ සටහන තබන්නේ නැහැ. ඉතින් මම එදා තුවාල ලබනවා. මහරේ රාත්‍රී 11ට පමණ තුවාල වෙලා මට මොකද්ද උනේ කියලා මට හිතා ගන්නවත් බැරි තරමට මා විශාල වශයෙන් මරණාසන්න තත්ත්වයට පත් වෙන තරමට මම තුවාල ලබනවා. ඒ අවස්ථාවේදී මගේ අනිකුත් රණවිරුවන් මා පිටිපස්සටගෙන මොනවදෝ කැබ් එකකට සද්දයක් දානවා මට බිමට දානවා වගේ මට ඇහෙනවා. එතනදී මම දන්නේ නැහැ මට මොකද්ද උනේ කියලා. පුදුමාකාර වේදනාකාරී තත්ත්වයක් මගේ ශරීරයට එනවා. ඒ ආවට පස්සේ එතන යන ස්කෝඩ් එකේ කෙනාගේ හඬ විතරක් මට ඇහෙනවා. යද්දි මගට යද්දි මම කෑ ගහද්දි ඔයා මැරෙන්නේ නැහැ. ඔයාට ජීවත් වෙනවා අනිවාර්යෙන්ම මැරෙන්නේ නැහැ කියලා. මොකද මගේ හිතේ එක දෙයක් තිබුණා. මම පළවෙනි නිවාඩුව ආවට පස්සේ මගේ අම්මා තාත්තා මගේ සහෝදරිය තුන්දෙනා මට යන්න එපා කිය කෑ ගහලා මගෙන් එල්ලි කෑ ගහලා කිව්වේ යන්න එපා කියලා. නමුත් නෑ මම යනවාමයි. මගේ ගමන යන්න මට ඉඩ දෙන්න. මම කවදාවත් මැරෙන්නේ නෑ. පොළව හාරාගෙන හරි උඩට එන පුච්චලෙක් මම කියලා මම එයාගේ හිත ධෛර්යමත් කරලා මම ඉස්සරහට ගියේ. ඉතින් ඒ කියන අවස්ථාවේදී ඔයා යන්න හැබැයි ගියොත් කවදාවත් ඔයාට යම්කිසි කරදරයක් සිදු වෙලා හෝ ඔයාගේ ජීවිතයට අනතුරක් සිදු වුණොත් මම අපි මේ ගෙදර ඉන්න කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නැහැ කියන එක හිතා ගන්න. අපි එක්ක මොනවා හරි දෙයක් කරගෙන අපි මැරෙනවා කියලා වෙලා ඔයා නැති වුණොත් අනිවාර්යෙන් මැරෙනවා කියන එක මගේ අම්මා සහ මගේ සහෝදරියෝ ටික මගේ තාත්තා හැමෝම කිව්වා. ඔයා නැතුව අපි ජීවත් වෙන්නේ නැහැ කියලා. හැබැයි මට කොච්චර ඒ අයගේ හිත හැදුවත් මට යන ගමනේදී මට හිතට නැගෙන්නේ මට මොනවා හරි දෙයක් සිදු වුණොත් මේ අයගේ ජීවිත හානියක් කරගන්නවාමයි කියන එක මට දැනුණා. මට හිතුණා ඒ තරම් ආදරෙන් සෙනෙහසෙන් බැඳිලා හිටියා අපේ අය. ඉතින් ඒ නිසා මම ඒක හිතේ තියාගෙන ඔය ඉන්න ගමන් මම තුවාල වෙලා දැඩි ලෙස තුවාල වෙලා ඉන්න අවස්ථාවේදී ඔබ හිතන්නේ නැති වෙයි මම මේ කියන්න හදන කතාව මොකද්ද කියලා. මේක හරියම හිතන්නේ නැති කතාවක්. මේ කතාව අහගෙන ඉඳින් ඔබට තේරෙයි මේ කතාවේ මොකද්ද අර්ථය කියලා. මමත් නොදන්නන ඔබත් නොදන්නන අසා විතරක් තියෙන අත්දැකීමෙන් දන්නේ නැති කතාවක්. නමුත් මම දැන් ඒක අත්දැකීමෙන් දන්නවා. එදා මගේ ජීවිතයේ මරණාසන්න මොහොතට ඇවිල්ලා තිබිලා මම ඒ කැබ් එකේ දාගෙන ගිහිල්ලා මාව හොස්පිටල් එකට ඇතුළත් කරන්න මොහොත වෙනකල්ම මම දන්නේ නැහැ. ඔබ දන්නවද ශරීරයෙන් තමන්ගේ ආත්මය එළියට යනවා කියලා කතාවක් ඔබ දන්නවද? මනෝකාය ඇවිදිනවා කියන කතාවක් ඔබ දන්නවද?
මං හිතන හැටියට පොත්පත් වලින් කවුරු හෝ කියන දෙයකින් අහලා ඇති. නමුත් මම මේ අත්දැකීමෙන් දන්නේ කෙනෙක්. මගේ ශරීරයත් එදා ආත්මය පිට වුණා. මගේ බොඩි එක මමම දැකපු කෙනෙක්. මගේ මිනිය මගේ ඇසින්ම දැකපු කෙනෙක්. මම එදා මැරෙනවා. මැරිලා ගිහිල්ලා මගේ ගෙදරට පණිවිඩයක් යනවා. මම ඒක දකිනවා. මගේ ආත්මේ පාවෙලා යනවා මම දකිනවා. මම යන්නේ මගේ පුංචි ගෙදරට කටුමැටි ගහපු, තහඩු වහපු, බාල්කයක් මැදින් තියෙන ඒ ගෙදරට. ඒ බාල්කේ උඩ මම ඉඳ ගන්නවා. මට හොඳට පේනවා. බිම තියෙනවා පල්ලෙහෙන් බලද්දී මගේ බොඩි එක ලස්සන යුනිෆෝම් එකක් අඳලා ලස්සන පෙට්ටියක හරි ලස්සන රසුරලා හරි ලස්සන විදියට මගේ මිනිහ තියෙනවා. හැබැයි වටේ ඉඳගෙන මගේ අම්මලා, මගේ සහෝදරයෝ, මගේ නෑදෑයෝ, මගේ තාත්තා, එතකොට ඒ වගේ හැමෝම වටේ ඉඳගෙන බිම්ම පෙරලි කෑ ගහ අඳෝන දිදි යනවා. අනේ මම වටෙන් බලාගෙන ඉන්නවා. මට කතා කරන්න බෑ. මට කියන්න බෑ. නමුත් පෙට්ටිය වහලා මාව අරන් යනවා. ගෙදරින් එළියටත් යනවා මම දකිනවා මගේ පෙට්ටිය. මම පෙට්ටිය පිටිපස්සෙන් යනවා සොහොන ළඟට මැනක. ඒ යන අතරතුරේදී අඬ වැළපි මගේ අම්මා කෑ ගහක එනවා. දරා ගන්න බෑ මට දැන් මේක. බලාගෙන ඉන්නවා මට කරගන්න දෙයක් නෑ. දරා ගන්න බෑ. මේ සියල්ල මම දැසින් දකිනවා. එදා මගේ දැස නැති වුණාට මගේ තියෙන ආත්මය එතනට ගිහිල්ලා මම හැමෝම දකිනවා. මේ දරා ගන්න බැරි ඒ තත්ත්වය හින්ද වෙන්නේ නැති මං හිතන හැටියට මම ඒ වෙලාවේදී ඉන්නේ හොස්පිටල් එකේ ડોක්ටර්ලා මගේ පපුවට ගහනවා වගේ නිකන් මට සත්‍යයක් එනවා. මෙයා කරලා මට අමාරු තත්ත්වයක් එනවා. මගේ පපුව තද කරනවා. මට හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි මට වටපිටාවෙන් මිනිස්සුගේ කටහඬක් ඇහෙන්න පටන් ගත්තේ. ඒ වෙලාවේදී තමයි අර දැකපු අර වේදනාකාරී තත්ත්වය ඔක්කොම මිදලා ගිහිල්ලා මගේ ආත්මය නැවත මගේ ශරීරය ඇතුළට එන්නේ. ඒ එනවත් එක්කම තමයි මට තේරෙන්නේ අර වෛද්‍යවරු මගේ පපුවට නැගලා මගේ පපුවට තද කර මට නැවත හුස්ම දෙන්න උත්සාහ කරනවා කියන එක මට නැවත තේරුණා. මට ඒක ඒ වෙලාවේදී තේරුන්නේ දැනුමේ මට තේරෙන්නේ ඒ අත්දැකීම ඒ තත්ත්වය මොනේ කියලා. හැබැයි ඔබ දන්නවා ඇති මේ කතාවක් සමහර විට මේ චිත්‍රපටයක් ගොතනවා කියලා. මේ සත්‍ය කතාවක්. මගේ හෘද සාක්ෂියට අනුව මේ සත්‍ය කතාවක්. අභිමානවත් සත්‍ය කතාව නැවතත් ඔබට අහන්නට බලන්නට. චරිත YouTube නාලිකාව මම හිතන හැටියට සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝස් නරඹලා මට සහයෝගයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අදට ඔබෙන් සමුගෙන යන්නට බලාපොරොත්තු වෙන ගම නැවතත් මෙවැනි අභිමානවත් ලස්සන කතා, සංවේදී කතා, ගෞරවාන්විත කතා ඔබට ගෙන එන්නට චරිත YouTube නාලිකාව සූදානම්ින් ඉන්නවා. ඉතින් ඔබ සියලු දෙනාට ජය වේවා ප්‍රාර්ථනා කරමින් දිගටම මගේ වීඩියෝ නරඹන්න කියලා ආරාධනා කරමින් දැනට සමුගන්නවා චරිත මියුසික් YouTube නාලිකාවෙන්. ඔබ සියලු දෙනාටම ජය වේවා.